ආයිබෝවන් යාළුවනේ. මම අද පෙන්නන්නේ ගොඩක් දුරට අර කොළ කහ වෙලා හැලෙන ලෙඩ හැදෙන කොට අඩු වෙනවා මෙන්න මේ විදිහට කරොතින් ඔබත් සාමාන්‍යයෙන් පාත්‍රි හදලා තියෙනවා නම් පාත්‍රියක් හදනවා නම් අරයනුත් මේ වගේම දෙකක් තුනක් කරන්න මේ වගේ ගස් වලට යවන්න. මේ බලන්න. මේකට දැන් අවුරුදු 4-5ක් ඇති. එක ටිප් එකකට කොළ 150 200ක් කඩන්න පුළුවන්. මේ හැබැයි වැඩේ තියෙන්නේ දවස් 5න් 5ටවත් කඩන්න ඕනේ. ටක් ගාලා කොළ මෝරන්න බලන ඉඳලා. ඔයාලට මේ වගේම තව එකක් මම පෙන්නන්නම්. ඉතින් වලට මේක හරියට පේන්නේ නැත්නම් නැති වෙති. අර බලන්න මේ ගහේ මුදුනටම තියෙන බුලත්. ඔව්. තව එකක් ඉන්න පෙන්නන්න. ඔය බලන්න. ඔය ඒ වගේම තව වඳුරුත් යනවා. බලන්න ඔය එක දිගටම කිසි කරදරයක් අඩුයි. මැහි ගහන්න ඕනේ. ඔය ඔක්කොම තියෙන ගස් වලට යවලා. මගේ ඉඩේ මං හැම තැනම ගස් වලට යවලා තමයි තියෙන්නේ. දැන් ඔයාලට මං ගස් 5ක් විතර වෙනවා මේ බලන්න තව ගහක්. ඉතුරු ගහෙත් යවලා තියෙනවා. මේවා කඩන්නේ ඉනිමක තියලා කඩන්න පුළුවන්. නැත්තම් දිගරිටකට පිහිය බැඳලා අත්තත් එකම කපන්නත් පුළුවන්. තව තියෙන්නේ තව පෙන්නන්නම් ඔයාලට. ඉඳලා හිටලා මේ 10 යලු පොඩ්ඩක් දාලා පුවක් අත්තක් දාන්න විතරයි තියෙන්නේ. ඔය තියෙන්නේත් එහෙමම තමයි. බලන්න. ඔය මේක බලන ගමන් මට පොඩි සපෝට් එකක් දෙන්න සබ්ස්ක්‍රයිබර්ස් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක බලලා විතරක් හරියන්නේ නැහැ. ඔයාලා try කරන්න හිටවන්න. එක වෙලක් හිටියොත් මාසෙට ඔයාලගේ ලයිට් බිල පවා ඔයාට නොදෙනම ගෙවා ගන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන්. මේ 10ක් කිලෝ තියෙන ඊට වැඩිය ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඔය මං ඔය වගේ ගස් 20කට 30කට යවලා තියෙනවා. එක ටිප් එකකට එක ගහකින් බුලත් 100න් උඩ කඩන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ ලේන්තිරි ගහ. මේ පැත්තෙන් තියෙන ඕම් බලන්න මැහෝගනි ගහ. ඔය මැහෝගනි ගහෙත් ඔය බලන්න උඩටම යවලා තියෙන්නේ. මේක දැන් මේ පුවක් අතින්ද පේන්නේ නැහැ. උඩටම යවලා තියෙන්නේ ඒවා. හොඳ ලොකු කොළ වැටෙනවා. මේ බලන්න. මේ දෙල් ගහ. උඩට ගිහිල්ලා ගහේ කරුවක් සෙට් වුණ තැන එතන වෙල්ටික් කැරකි ලියල පොකර වගේ හැදෙනවා. ඊට පස්සේ එතනින් උඩට ගොඩක් දුරට යනවා අඩුයි. යනවා නම් ඉතින් කපන්න පුළුවන්. එතකොට උඩට යන්නේ පෙලක් අය කියනවා මේ ගස් වලට යවුවාම බුලත් ඉක්මනට මෝරනවා. ගස් වල කියන්නේ බුලත් කොලේ තිත්ත වැඩි වෙනවා කියලා කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒක ගොඩක් දවස් තියන අරින්න හොඳ නැහැ. සති දවස් සාමාන්‍ය 5න් 6න් 7න් වගේ නිතරම කඩන්න ඕනේ. ඒ කඩන්න එතකොට අලුත් පිට කොලේ එතකොට දැල්ල වගේ තියෙන කාලෙන් කැඩෙන්නේ. එතකොට ඔය කියන ප්‍රශ්න කිසිම දෙයක් නැහැ. මොකද දැන් මම මේ අද ඊයේ කරනව නෙවෙයි. මම දැන් ගොඩක් කලින් ඉඳලා කරන්නේ. මට කවදාත් ඔය ගන්න මිනිස්සු එහෙම කියලා නැහැ. මෙහෙම අවුලක් තියෙයි මෙහෙම අවුලක් තියෙයි කියලා. මේ බලන්න. ඔය මේ වැල
ඔයාලා කිව්වට පිළිගන්නවා. ඉතින් මම මේ මුල පෙන්නන්නම්. මේ බලන්න. මේ මුල. ඔයාලා පේනවද මේ සයිස් එකේ හැටියට මුල? මේ ඒක බුලත් වෙලේ තමයි ඔය. ඔක දැන් අවුරුදු 7ක් 8ක් විතර ඇති. මේ ගහ මං අන්තිමට කැපුවා. මැදි ගොඩක් කුස ගියේ හින්දා. දැන් ඔය ලී හොයාගෙන මෙහි ගහලා හදන්න කරදර කට්ටිය ඉන්නවනම් දඬු ගිනල්ල තමන් ඊටමේ කොහමද ගස් කොළන් තියෙනවනේ ඒවට යවන්න. පිටවල යවන්න. ඔහේ ඉතින් ඔටෝම සල්ලි. ලොකු විදිහට විදන් කළ කරන්න ඕනේ. අලිගට පෙර. ගහේ. ඔයගලන්ට උඩට තියෙනවා. ඊට පස්සේ මේ කොස් ගහ. කොස් ගහෙත් ඔය හොඳ පර ගහක් තියෙනවා. ඒකෙත් එහෙම දාර මුදුනටම තියෙනවා. ඕක නම් ගහේ නැගලා තමයි කඩන්නේ මම. මේ බලන්න උගුරැස්ස. උගුරැස්ස ගහ. උගුරැස්ස ගහේ ආ හිතනවාද යයි කියලා නෑනේ. උගුරැස්ස ගහෙත් ගිහින් තියෙන වැල්මේ. ඔය බලන්න. මේ වීඩියෝ බලලා විතරක් හරියන්නේ නෑ. ඔයාලත් පොඩි ඉඩක් හරි තියෙනවා නම් මේ වගේ කරලා බලන්න. තව දෙයක්. දැන් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම තව දවස් 2කින් 3කින් ඔයාලට දවස් 5න් 6න් පුලත් තලක් දළු දාගන්න විදිය කියා දෙනවා. දවස් 5න් 6. දවස් උපරිම 5යි සතියක් කියලා හිතා ගන්න. සතියෙන් දළු දාලා වැල හිටවලා සතියෙන් දල්ලක් දාන විදියට මම වීඩියෝ එකක් හදලා පෙන්නන්නම්. දාන්නම්. අනිවාර්යයෙන් මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ එකකින් හම්බෙමු.